good morning කොහොමද ඉතින් ඔයාලට ඔන්න මං අද වීඩියෝ එකක් අරගෙන ආවා මේ අද පොයේ දවස ඉතින් උදේම නැගිට්ටා බබත් එක්ක බබා නැගිටින වෙලාවට තමයි ඉතින් මම නැගිටින්නේ අද ඉතින් අම්මා උයලා තියලා ගිහිල්ලා බලන්න මම මේ වීඩියෝ කරන අතරේ එයා බැහැලා චූටි පුතා දොර අරින්න බෑද පුතාට දොර අරින්න බැරිද චූටි පුතාට දොර අරින්න බැරිද චූටි පුතාට දොර අරින්න බැරිද එළියට යන්න ඕනිද බලන්න ඉතින් මෙයා දොර අරගන්න බැරි නම් මට කියනවා දොර අරින්න කියලා ඉන්න අම්මියට දෙන්නම් අනේ පේනවද මගේ බබා කරන චණ්ඩි වැඩ දැන් ඇඳ උඩ එහෙම තියලා යන්න බෑ ඔය කොහේ හරි අයිනකට ඇවිල්ලා වැටෙන්න හදනවා මම මොන හොදාගෙන යන්නේ කියලා හැදුවේ එයා ආයි ඇඳට පැන්නා කම්මැලි කමේද කොහෙද අනේ බලන්න දැන් ඉතින් ඉන්න හැටි චොටි පුතා කොයා කට පෙන්නන්න පුතාට කට පෙන්නන්න බබාගේ තියනක ඔලුව පෙන්නන්න චොටි පුතාගේ ඔලුව ඇන්දලි මම්මලාට ඔලුව පෙන්නන්න පුතාගේ බණ්ඩිය පෙන්නන්න පුතාගේ අන්න බණ්ඩිය තියෙනවා ඔලුව පෙන්නන්න චොටි පුතාගේ ඔලුව තියෙනවා පුතාගේ කකුල නොව ඇගේ පාර්ට්ස් ටික එයා දැන් දන්නවා කකුල පෙන්නන්න කම කකුල පෙන්නනවා ඔලුව පෙන්නන්න කම ඔලුව පෙන්නනවා පුතා අයිනට යන්න එපා මැනික අයිනට යන්න එපා පුතෝ දෙකද එයාගේ චටි වැඩ දොයි මතයිද චූටි පුතෝ දොයි මතයිද චූටි පුතට දොයි මතයිද චූටි මැනික කොහොම මේ පැත්ත හැරෙන්න මේ පැත්ත හැරෙන්න කාමි ළඟට එන්න කාමි ළඟට එන්න අම්මි ළඟට එන්න අම්මි ළඟට එන්න චූටි පුතා අම්මි ළඟට එන්න තන්ද මණික කෝ අම්මගේ තන්ද මණික කෝ අම්මගේ තන්ද මණික කෝ පුතාට අද සනීප නෑ වගේ නිකන් ඉන්නේ අපි යනවා චුට්ටක් හැලින්න උදේට මෙයාත් එක්ක චුට්ටක් ඇවිදින්න යන්න ඕනේ එතකොට තමයි යාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නේ චුට්ටක් ඉතින් ඇවිදිනවා අපි දෙන්න බලනවා ඔයාලා අපේ ඉන්න තැන ලස්සනයි කියලා අය තේන අපේ ගෙදර තියෙන්නේ එහා පැත්තේ මල් වැන්ට තියෙන්නේ සුදු මල් අපි පූජා කරන්න ගන්න මල් ඉතින් අම්මගේ මල් ටික තමයි ඉතින් අපි දැන් චුට්ටක් උදේට ඇවිදින්න යනවා මොකද පුතාට මොකද පුතාට මොකද ඕනේ කඩන්නේ නැහැ බයි කියන්න පුතා බයි කියලා පෙන්න බයි කියන්න පුතා මේ පුතාගේ කට පෙන්නන්න මෙයාලට කට පෙන්නන්න පුතාට වෙන වැඩක් යා යන ගමන් ඉන්නේ දෝම බලන්න මතනක් ඉඳාම කෙනෙක් ඉනාලට පේනවත් දන්නේ බලන්න එතනක් ඉඳාම කෙනෙක් ඉන්නවා අපත බව ඉන්නවා අර පැත්තේ බව ඉන්නවා බව කියලා කියන්නේ බවුන්ට බාවා කෑනවා හරියනවා වීඩියෝ කරනවා පෙරන්දිරතන පස්සෙන් කොහොමද උඹ තාම නැන්නේ අද උඹ ඉන්නව තන ඊයත් එතන උඹ හිටියනේ අද ආරං ගිහලා තන්නේ අනේ පුතේ උඹ ඉන්නා
හැමදාම හවසට මේ හරියට එනවා. මේ තියෙන අපේ ගමේ පිට්ටෙන්න ග්‍රවුන්ඩ් එක. දැන් නම් පොඩක් එතන කැලේ වෙලා තියෙන්නේ මේ. අද වහින නිසා ළමයි නෑ. නැත්තම් ළමයි ගොඩක් ඉන්නවා මේකේ. නේ පුතේ. අයියලා ගොඩක් ඉන්නවා. අපි ඉතින් හැමදාම එයාලා ක්‍රිකට් ගහනවා බලන්න මෙතනට එනවා අනිවාර්යෙන්ම. හවසට. පායන දවසට හරි ෂෝක් කරන්නේ මෙතන. නේ? අnder ගලුවට තමයි අපි වාඩි වෙලා ඉන්නේ. මයි බබයි. හැබැයි ආ වාඩි වෙලා ඉන්නේ නැහැ. අයියලා බෝල් ගහනකොට එයාලගේ බෝල ඉල්ලගෙන මෙහා පස්සෙන් එනවා. අනේ අපේ රන්දිරු ඉන්නවා. මේ ඉන්නේ මෙයාගේ යාළුවා අපේ පුතාගේ යාළුවා තමයි මේ ඉන්නේ. මෙයා ඉතින් චුට්ටක්වත් බය නැහැ මෙයාට. මේ අත ගන්නවා. හරි යාළුවියත් එක්ක. එයා අත ගන්නවා. බලන්න අපේ ගම නිකන් නිව්සීලන්ඩ් වගේ නේද? මේ හරිය නිකන් නිව්සීලන්ඩ් වගේ නේද? රටවන්න දුදියරෝ. සුදු පුතා. පුතාගේ යාළුවා ඉන්නවනේ. සුදු පුතා. කපුතාගේ යාළුවා ඉන්නවනේ. මෙයා හරි ආසයි මේ ඉඳ අම්මලාට. උඹ බලන්න යන් කිව්ව ගමන් කොහේ හිටියත් එනවා ඉතින්. චොඩි පුතා. මේ පිටින නිසා මේ මඩ නෑ. ඒක නිසා මම අද සිරිප්පු දෙක දාන් ආවේ නැහැ. හලෝ. හලෝ. අයින්නේ අපේ කට්ටිය. මේ ඉන්නේ අපේ බබාගේ යාළුවා. මේ අපේ බබාගේ යාළුවා. එනවද? එහෙනම් යාළුවනේ මම මෙතනින් මගේ වීඩියෝ එක අද එන්ඩ් කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න බයි.